එක්තරා ගමක දුප්පත් කම්මැලි කම්කරුවෙක් ජීවත් වුණා. ඔහු හරිම මෝඩයි. ඔහුට වස්තුවකට කියලා තිබුණේ උඩු ඉඩම් කෑල්ලක් විතරයි. ඔහුගේ බිරිඳ සැමියාගේ මේ කම්මැලිකම දැකලා ඒකට උපායක් යෙදුවා. අයියෝ මේ මිනිස්සයා නම් පුදුම කම්මැලිකමක් නේ තියෙන්නේ. නිදාගෙන ඉන්න හැටි හරියට නිදා ගන්නවත් දන්නේ නැහැ. ඔලුව තියන්න ඕන තැනට කකුල තියලා මොකද්ද දැන් මම මේකට කරන්නේ? ඉන්නකෝ මම මෙයාට හොඳ පාඩමක් උගන්වලා ගන්නම්. මෙහෙම නිදාගෙන ඉඳලා කොහොමද අපි ජීවත් වෙන්නේ? ඉතින් ඔහොම හොඳට හිතලා බලලා හොඳ උපායක් කල්පනා කරලා ඔහු සැමියාට මෙහෙම කතා කරලා කියනවා. මහත්තයෝ නැගිටින්නකෝ. මොකද ගෑණියේ මේ කෑ ගහන්නේ? නිදා ගන්නවත් දෙන්නේ නැහැ. පුදුම කංකරච්චරයක් නෙමේක. අනේ නෑ මහත්තයා, මම ඊරෑ හීනෙන් ලක්ෂ්මී දෙවකනව දැක්කනේ. මොකක් හැබෑවද? ඉතින් කියන්නකෝ බලන්න. මහත්තයාගේ අන්නර මුඩු ඉඩම් කෑල්ලේ අත්තර නිදානයක් උඹට ලැබෙනවා කියලා. ඒක නිසා ඒක අහලා කොවිතැන් කරන්න. එහෙම කියපු නිසාව ඔයා ඒ බිම සකස් කරලා කඩලා හිටවන්න. බිරිඳ සැමියාට එහෙම කිව්වා. සැමියා ඒ කතාව අහලා ගොවිතැන් කරන්න තීරණය කරගත්තා. ඔන්න ඉතින් බිරිඳගේ කතාව අහලා සැමියා උදෑසනම ඉඩමට යන්න පිටත් වෙනවා. රත්තරන් නිධානයක් ලැබෙනවා කියලා ගොවිතැන් කරන්න. ඉතින් මේගොල්ලෝ කඩල තමා වගා කරේ. කම්මැලි නේද ගොඩක් මහන්සි වෙලා වගා කළා. මහන්සි වෙලා වැඩ කරපු වගේ ප්‍රතිඵලයක් විදිහට වගාව සරුවට වැටුණා. පේනවනේ හරියට වැඩ කරත් කරන්න බැරි දෙයක් නෑ. දැන් මේ අස්වැන්න නෙලාගෙන ගෙදර අරන් යනවා. අපි දැන් මේවා පොලට ගිහින් විකුණමු මහත්තයා. හොඳ මිලකට විකුණ ගන්න බැරි වෙන එකක් නෑ. හිතුවට වඩා අස්වැන්න සරු පාටයි. එනම් ඔයා මේ ටිකත් අරන් පොලට ගිහින් විකුණලා එන්න. හවස් වෙන්න කලින්. එහෙනම් මම මේ අස්වැන්න හොඳ මිලකට විකුණලා සල්ලි අරන් එන්නම් මහත්තයා. ඇය මේ කඩලාස්වන්න පොලට අරගෙන ගිහින් ඒ හොඳ මිලකට විකුණන්නයි හදන්නේ. ඒ වගේම මේ අස්වැන්න හොඳ මිලකට විකුණගෙන සල්ලිත් අරගෙන ගෙදර යනවා. තාම නෑනේ. කොයි ගිහින්ද මෙයා? මේ ඉන්නේ. කොහෙද ගියේ? මං දැන් පොලට ගිහින් ඇවිත් හුඟක් වෙලා. මම මේ පාල වත්තට ගියා පොඩ්ඩක්. ඒක මිසා. මොකෝ ඉතින් කරගත්තේ? හොඳ මිලකට කඩල ටික විකුණ ගන්න පුළුවන් වුණාද? අනේ ඕ මහත්තයා, සෑහෙන්න හොඳ මිලකට විකුණ ගන්න පුළුවන් වුණා. හිතුවටත් වඩා හොඳ ඇස්වැන්නකුත් ඒව විකුණලා හොඳ සාධාරණ ගාණකුත් හම්බුණා. මහත්තයා, අපේ අස්වැන්නෙන් ලැබුණු රෙදි කාසි. අස්වැන්නෙන් ලැබුණු කාසි සියල්ලම ඇය තම සැමියා අතට දුන්නා. අනේ අපේ වපුටුප කඩල දැන් රෙදි කාසි බවට හැරුණා නේද? ඒකනේ. ඒක නම් හැබැයි හරිම පුදුමයි. හීනයක් වගේ මට නම් මේක. ඒක තමයි මං කිව්වේ. ඉතින් අපි ඊළඟ සැරේ පොළවේ තිරිඟු වගා කරමු.
ඕනි අපි එහෙම කරමු. අනීතින් බිරිඳගේ ඉල්ලීමට කන්දුන් සැමියා ඊළඟට තිරිඟුවකා කරනවා. ආයමත් කලින්ටත් වඩා හොඳට හරිම සතුටින් වගා කරන්න මේගොල්ලෝ පටන් ගත්තා. තිරිඟු අස්වැන්නත් හිතුවට වඩා හොඳින් ලැබුණා. මේ තිරිඟු අස්වැන්න නෙලාගෙන පොළට ගෙන ගිය ඇය හොඳ මිලකට විකුණා රත්තරන් කාසි ගොඩක් අරගෙන ගෙදර ඇවිත් එදා වගේම අදත් අස්වැන්නෙන් ලැබුණු කාසි සියල්ලම තම සැමියා අතට දුන්නා. මේ බලන්න මහත්තයා. අපි මව්බිමෙන් රත්තරන් සල්ලි හම්බුණා නේද? නැද්ද? මේ තියෙන්නේ දැන් මල්ල පිරෙන්න රත්තරන් කාසි. ඉතින් මේ දෙදෙනාම තමන්ගේ මහන්සියෙන් උපයපු කාසි දැකලා ගොඩාක් සතුට වුණා. ඔන්න ඉතින් ඔහොම දවස් ගෙවිලා යද්දී ටික දවසකින් මේ දෙදෙනා, ඒ කියන්නේ අර කම්මැලිකමේ නිදාගෙන හිටිය මෝඩ මිනිස්සයයි ඕ නිසා දුකින් කනගාටුවෙන් හිටිය ඔහුගේ බිරිඳයි කම්මැලි නැතිව හරිම කඩිසරින් මහන්සි වෙලා ගොවිතැන කරගෙන ගියා. මේ සැරේ මෙයාලා තම භූමියෙන් වී තමා වගා කරේ. ඉතින් වී වගාවෙන් ඉතුවටත් වඩා සාර්ථක වෙලා මහා පරිමාණයෙන්ම තරු අස්වන්නක් ලැබුණා. අනේ ඉතින් අන්තිමට සියලුම වී අස්වන්න පොළට ගෙන ගිය ඇය වඩාත් වැඩ මුදලකට විකුණා ලොකු පෝසතකු බවට පත් වුණා. මේ කතාවෙන් අදහස් කරන්නේ අවංකව තමන්ගේ වෙහෙස මහන්සියෙන්ම වැඩ කරලා හම්බ කරන මුදල් තමයි ඇත්තම ධනය. රත්තරන් නිධානය කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකේ නැවත හම්බෙමු. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.